ආයිබෝන් සුබදසනක් අද පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ පූජා වට්ටිය සැකසීම. පූජා වට්ටි කියලා ගත්තම සෙත් පූජාව, දේව පූජාව, පලි පූජාව කියලා ඒ ආකාරයේ පූජාවන් සැකසෙනවා. මේවට ගන්න පළතුරු වර්ග එකිනෙකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සෙත් පූජාවකට අපි ගන්න නැහැ වැල් වල හැදෙන ගෙඩි වර්ග. ඒ වගේම තැඹිලි ගෙඩියක් විශේෂයෙන්ම තියන්න ඕන. කෙසෙල් ලැබරියක්, ඇඹුම්, හරි ආනමාළු, කෝඩු කොට්ටු ආදී කෙසෙල් වර්ගයක් ගන්න ඕන. කෙසෙල් සහ තැඹිලි ගෙඩිය පූජාවට ගණන් ගන්නේ නැහැ. ඊට අමතරව පළතුරු 7ක්, 9ක්, 5ක් ආදී ගන්නවා. ඒ හා සමානවම පළතුරු වර්ග ගතට පස්සේ කැවිලි වර්ගත් අංග සම්පූර්ණ පූජාවකට ඒ දෙවිවරුන්ට අදාළ ආකාරයට කැවිලි තෙලෙන් බැදෙන කැවිලි නම් වඩාත් හොඳයි. ඒ වගේ කැවිලි තෝරා ගන්න පුළුවන්. එතකොට පලි පූජාවට වෙනම ගන්නේ ගස් ලැබුව ඒ වගේ දේවල්. සාමාන්‍යයෙන් ගැටන් ආසි පූජාවට ගන්නේ නැහැ. ඒ වින කපන්න එහෙම ගන්න වර්ග නිසා වැල් වල හැදෙන ඒවත් වින කපන්න ගන්න නිසා සෙත් පූජාවල් වලට ගන්නේ නැහැ. එතකොට පේර, ගස් ලැබු ඒ වගේ දේවල් ගන්නෙත් නැහැ. ජම්බෝල ගන්නේ නැහැ. ඒ වගේ දේවල් ගන්නේ නැහැ. එතකොට නිසියාකාරවම පූජා වට්ටිය සකස් කරගන්න ඕන. මේ පළතුරු සියල්ලම හරියටම කහදිරෙන් හොදලා බුලත් 7ක් කහදිරෙන් හොද ගන්න ඕන. ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳලා අර ඔරලෝසුවේ කටු කැරකෙන ආකාරයට ඒ බුලත් ටික තැම්පත් කරගෙන ඊට උඩින් මැද්දෙන් හරියටම තැඹිලි ගෙඩිය කපලා ඇස්ස සිදුරු කරලා තියන්න ඕන. ඊට පස්සේ කෙසෙල් ගෙඩි අර උඩින් උඩ කොටස කපලා ඉවත් කරලා තියා ගන්න ඕන. ඊට පස්සේ පොල් ගෙඩියක් විශේෂයෙන්ම මේ පූජා වට්ටියට තියන්න ඕන. ඒකට ප්‍රධාන හේතුව තමයි මොන දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් ඔබ පූජා වට්ටිය සැකසුවත් විශේෂයෙන්ම ගණ දෙවියන් මතක් කරන්න ඕන. ගණ දෙවියන් මසක් කිරීමක් වශයෙන් තමයි පොල් ගෙඩිය සුද්ධ කරලා මුඩිය උඩට හිටින්න තියන්නේ. ඒක විශේෂයෙන්ම කළ යුතු දෙයක්. එතකොට ගණ දෙවියන් දන්නවා. ගණ දෙවියන්ට ඒ මතක් කිරීමක් වශයෙන් ඒ පොංගල් තැන්පත් කරලා පස්සේ අදාළ දෙවියන් දන්නවා ගණ දෙවියන් හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒ තමන්ගේ අදාළ කාරණාව ඉෂ්ට කළ දෙනවා. එයාකට ලස්සනට පළතුරු ටික ගෙඩි පූජාවල් වඩාත්ම හොඳයි. දෙපැත්ත කොන් කපන්න ඕන. හරියාකාරව සුවඳාමන ආකාරයට. ඊට පස්සේ ඊටත් උඩින් ඔයාලා කැවිලි ටික තැම්පත් කරගන්න. කැවිලි ටික තැම්පත් කරගත්තට පස්සේ බුලත් කොලයකින් ගොට්ටක් ගහලා පඳුරු කාසි 7ක් හෝ 9ක් ඒ ගොට්ට ඇතුලෙන් තියන්න. කවදාවත් පූජා වට්ටියේ හඳුන් කුරු ගහන්න එපා. කෘත්‍රිම සුවඳ ඒ පූජා වට්ටියට කවලම් වෙනවා. ඊට අමතරව ඔය මාළු කඩවල් වල, මස් කඩවල් වල ආදී නොයෙකුත් අතින් අතට ගිහිල්ලා අපිරිසිදු වෙච්ච මුදල් නෝට්ටු තියන්න එපා. මුදල් නෝට්ටු තියෙනවා නම් බුලත් අතක තියලා වෙනමම තියන්න. ඒ ආකාරයට පූජා වට්ටිය සකසලා සුදු පත්තර පිටුවකින් හෝ නැත්නම් අදාළ දේව සමගටම අදාළ නිල් පාට හෝ කහ පාට, රතු පාට ආදී සලුවකින් පූජා වට්ටිය ආවරණය කරගන්න. පූජා වට්ටිය පුද දෙනකම්. එතකොට හෙට මම කියලා දෙන්නම් පූජා වට්ටියක් කැප කරගන්නේ කොහොමද කියලා.
එහෙමනම් සියලු වරන් දරුවන්ගේ සියලු වරන් බල වේවා, සියලු කටයුතු සියල්ලම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කරන කියන කටයුතු අසරණ ලෝක සත්‍යයට තව තවත් සිත උදා කර දීම සඳහා ඔබලාගේ වරන් බල වේවා, ශක්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවොල් වලින් සේවය ලබාගෙන ඉන්න දරුවන්ටත් ඒ වගේම සේවය ලබා දෙන්න දරුවන්ටත් හරියාකාර සේවයක් දෙපැත්තටම සාධාරණ විශ්ත වෙන්න ඕන හින්දා තමයි මම මේ කොටසින් කොටස හැමදේම මේ පැහැදිලි කරලා දෙන්නේ. එහෙමනම් මම මේ වීඩියෝ මාලාව අදට නතර කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.